ලූප් සයිඩ් කැබින් තමයි මේ පාර අපේ ට්‍රිප් එකේ ඇල්ලෙදි නවතින්න අපි සිලෙක්ට් කරගත්ත කබාන එක. පල්ලෙහා ෆ්ලෝ එකේ බෙඩ් එකක්, ෆෑන් එකක්, ටීවී එකක්, ඊට පස්සේ ඩයිනින් ටේබල් එකත්, වොෂ්රූම් එකත් මේ විදිහට සෙටප් වෙලා තියෙනවා. මෙතනින් තමයි අපර් ෆ්ලෝ එකට යන්නේ. වොෂ්රූම් එකත් මෙන්න මේ විදිහට ක්ලීන් එකට නීට් එකට තිබ්බා. මං ආසම මේකේ අපර් ෆ්ලෝ එකට. ඉතින් කපල් එකක් ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක් තමයි මේක. ඇත්තටම හරිම ලස්සන කම්ෆර්ටබල් ලක්සරි කබාන එකක් තමයි මේක. අපර් ෆ්ලෝ එකේ පොඩි බැල්කනි එකකුත් තියෙනවා. මේකේ view එක ගොඩක්ම ලස්සන උදේට. අපිට ඩිනර් එක මෙන්න මේ විදිහට ලෑස්තිලා තිබ්බා. මං කිව්වා වගේම මේ view එක ගොඩක්ම ලස්සන උදේට. මාරම ලස්සන view එකක් තියෙන්නේ හරියට සීනරි එකක් වගේ. ඒ වගේම මේ ලූප් සයිඩ් කැබින් එකේ ඉඳන් ඕගොල්ලන්ට ට්‍රේන් එකත් මෙන්න මේ විදිහට හරි ලස්සනට බලා ගන්න පුළුවන්. දෙමෝදර රේල්වේ කියන්නේ කොහොමත් ගොඩක් ප්‍රසිද්ධ ප්ලේස් එකක්නේ. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක නම් සුපර්බ්. ඇත්තට මාරම ලස්සන view එකක් තියෙන හරි ලස්සන ලක්සරි කබාන එකක් තමයි මේ ලූප් සයිඩ් කැබින් කියන්නේ. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යෙන් මේ එක්ස්පීරියන්ස් එක ගන්න. ඕගොල්ලොන්ටත් මේ සබාදහමේ සුන්දරත්වයේ විඳලා කට්ටිය පවුලේ කට්ටිය හැමෝම එක්ක හොඳට සතුටින් ඉඳලා ගත කරලා යන්න පුළුවන් වර්ත් ප්ලේස් එකක් විදිහට ලූප් සයිඩ් කැබින් රෙකමන්ඩ් කරන්න පුළුවන්. දෙමෝදර ස්ටේෂන් එකේ ඉඳන් කිලෝමීටරයක් වගේ දුරින් තමයි ලූප් සයිඩ් කැබින් එක තියෙන්නේ. ඉතින් මෙතන මාරම ලස්සන view එකක් තියෙන්නේ. ෆැමිලි එකක්, කපල් එකක් ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක් තමයි මේක.